ශ්‍රී ලාංකේය දෙටු පරපුර වෙනුවෙන්ම පිදෙන ගෞරවාන්විතම රියැලිටි උත්තමාචාරය සම්පත් සංහිඳ දෙරණ 60+ සීසන් 7. අයිබෝවන් දවසින් දවස අපිට ඉගෙන ගන්න තියෙන දේවල් වැඩි. වැරදි නිවැරදි කරගෙන ඉස්සරහට යන තරමට තමයි ඒ ගමන ලස්සන වෙන්නේ. අද දවසෙත් Tamanට තියෙන වැරදි මොනවාද කියලා හඳුනගෙන ඒ වැරදි නිවැරදි කරගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තුෙන් ගීත ගායනා කරන්න ඉන්නවා දෙමව්පියන් 6 දෙනෙක්. අපි බලමු ඒ කවුරුන්ද කියලා. ඔය ආදරණීය දෙමව්පියන් 6 දෙනා තමයි අද මේ වේදිකාවේ තමන්ගේ ඉදිරිපත් කිරීම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඔවුන්ට සුපුරුදු විනිශ්චය ලබා දෙන්න අපිත් එක්ක ඉන්නවා සුහදශීලී අපේ ප්‍රතිභාපූර්ණ විනිශ්චය මණ්ඩලයේ අදත්. මුලින්ම හඳුනා ගනිමු එතුමන්ව. වසන්තයේ අගදී නිරන්තරයෙන් අපිට මුණ ගැහෙන එතුමන් මේ විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා. අයිබෝවන් කියලා පිළිගන්න. ඒ වගේම එකි බිඳින නැතුවකට කඳුලක් වෙනුවට සිනහවක් හැම වෙලේම දෙන්න උත්සාහ කරන අය. විශාරද සුභානි අර්ශනි මහත්මයා. අයිබෝවන්. ඒ වගේම සෞම්‍යවන්තයන්ගේ විතරක් නෙවෙයි අපි හැමෝගෙම හිත් සනසන මේ විශාරද ජානක වික්‍රමසිංහ මහත්මයා. අයිබෝවන් කියලා පිළිගන්න. ඒ වගේම අපේ සුහදශීලී වාද්‍ය වෘන්දය එකී නොකී සංගීත රස බෙදන්න අදත් ඉන්න රොකී ප්‍රමුඛාසනි වාද්‍ය වෘන්දය. අයිබෝවන් කියන අතරවාරේ සුපිරි 48 දෙනාගේ අද දවසේ කණ්ඩායමේ පළමු ආරාධනය මේ කඩවත සිට පැමිණෙන සීතා සෙනවිරත්න මහත්මිය. අම්මි කොහොමද? කොහොමද සීතම්මේ? හොඳින් ඉන්නව? සැප දුක් කොහොමද? ඒවත් හොඳින්ද? හොඳින් ඉන්නවා. සීතම්මගේ පවුලේ කවුද ඉන්නේ ඇත්තටම? පවුලේ දැන් ඉන්න පවුලේ මගේ මහත්තයයි දුවයි ඉන්නේ. සීතම්ම රැකියාවක් කරාද ඒ කාලේ? කරා ඒ කාලේ. කොහෙද වැඩ කරේ? ගුරුවරියක් විදියට. කොහේ? ගුරුවරියක් විදියට. ගුරුවරියක් විදියට මොනවද උගන්වපු විෂය? බුද්ධාගම සිංහල සංගීතය. බුද්ධාගම සිංහල සංගීතය. හරිනේ නම් ඉතින්නේ සුභානි මහත්මිය. මං හිතුවා. ඇත්තටම මම ඒකත් අහන්නේ නැදී අම්මා සංගීත ගුරුවරියක්ද කියලා. මට හිතුණා. ඒක තමයි අම්මට ඒ සංගීත ඥානය පිළිහිටලා තියෙන්නේ. මෙවැනි ගීත හැමෝටම ගයන්න බෑ අම්මා. අනිත් එක දැන් අම්මලා තරුණ කාලේ ගායනා කරා වගේ නෙමෙයි මේ වයසත් එක්ක මේ වගේ ගීත ගයන්න අමාරුයි. ඉතින් අම්මට පුළුවන් කියලා කියන්නේ ඉතින් ගොඩාක් සතුටුයි. තව පුහුණු වෙන්න අම්මා. ඉතින් මම අම්මට සුබ පතනවා. බොහොම ස්තුතියි. ස්ක්‍රීන් වොයිස් එක ඇත්තටම ඉතාමත්ම වටිනවා ඔබටත් තියෙනවා. ඒ නිසා මේක පරිස්සම් කරගෙන ඔබ දැන් සංගීත ඥානයේ සහිත නිසා මම දැන් රාග ඥානය, තාල ඥානය, ස්වර ඥානය ඔක්කොම ගුරුවරයෙකුට තියෙන්න ඕන. ඒවා හරහා ඔයාට පුළුවන් හිතලා අඩුපාඩු කන් ටික අපි කියනටත් වැඩිය හොඳට හදාගෙන ඉදිරියට යන්න මේම පැන යන්න පුළුවන් හරියට වැඩේ දුන්නොත්. හරි? බොහොම ස්තුතියි සර්. හරි. ඉතින් ඔබතුමිය තෝරාගත්ත මේ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ රේන්ජ් එක දන්නවනේ. ස්වර පරාසය. ගායනා කරන්න ගියාම ආයේ නිමක් නැහැ. කරටියේ ගායනවා කියලා අපි කියන්නේ. ඔබතුමියට මං ජයග්‍රහණය පතනවා. ඉදිරියට යන්න. පරිස්සමින් සුබ ප්‍රාර්ථනා කරනවා. අයිඩෙක්ස් හොන්දේ බෙල්ලේ සංදිවල වේදනා සහ උළුක්කුවීම් වලටද සහනය දෙනවා. අයිබෝවන් සුනිමල් තාත්තේ කොහොමද? හොඳින් ඉන්නවා. ඉතින් කොහොමද ඉතින් විස්තර ටිකක් කියන්නකෝ අපිට. සුනිමල් තාත්තා කියන්නේ කවුද? මම කල්තරේ ඉඳන් ආවේ. මම ඉතින් ජොබ් එකක් කරනවා. මොකද්ද ජොබ් එක? මගේ ජොබ් එක ඉතින් සිවිල් රස්සාව තමයි මම කරන්නේ. හොඳයි නේ ඉතින්. සිවිල් එකක් හයර් කරනවා. හරි. ඒකත් ඉතින් හයර් ගන්න ඉතින් පුලියට තමයි මම රුපියල් 1000ක් ගෙවන්න. ඉතින් අය කරනවා. ඒ කියන්නේ මට පොඩි තුන් දෙනෙක් ඉන්නේ. මම පොඩ්ඩක් අම්මා තාත්තාව බලාගෙන මේ ගොඩක් ඒගොල්ලන් වෙනුවෙන් වේසිලා ඉතින් අන්තිම මොහොත තමයි මම ගස බැන්දේ.
මම බඳිනකොට 48යි. දැන් මට පුතාලා 3 දෙනෙක් ඉන්නවා. ඉන්නනේ හරි සන්තෝසයි. අවුරුදු 11යි 10යි අනිත් එක ලබන අවුරුදු ඉස්කෝලේ 6යි. හරි සන්තෝසයි. ජානක මහත්මයා කොහොමද? දවසේ පඩියේ කොහමරි ගේම ගහ ගන්න රෝලක් ගහ ගන්න බලන ආදරණීය තාත්තා කෙනෙක්. කොහොමද? දැක්කම පේනවා දැන් මෙයා දැක්කම මට පේනවා. දැන් මෙයාගේ මේ ඒ වයසේ හැටියට ඇඟපත මූණකට නේද? ඒකෙන් පේනවා ඔබ ලද දෙයින් සතුටු වෙලා ජීවත් වෙන කෙනෙක්. ඕක තමයි කරන්න ඕන. දැන් මේ ගීතයේ ඔබ තරමට මානැල වූ ඔබ තරමට මා හැඬ වූ හරි ලස්සනයි වචන දෙක. ඒ දෙකෙන්ම ඇති. ඔබේ ගායනය ඇත්තටම ගොඩක් සාර්ථකයි. හැබැයි අර තව ඕනේ ඉතින් අර මිල්ටන් පෙරේරාමත් කියන අර පැණි බේරෙන නිකන් ඒ හැඩතල ඔක්කොම දාගෙන කිව්වනම් වැඩේ හරියට හරි. ඉතින් මම ඔබට සුබ පතනවා. තාත්තගේ එහෙම කියන තරම් ලොකු අඩුපාඩුවක් දැක්කේ නැහැ. හොඳින්ම ගීතේ ගායනා වුණා. හැබැයි මට හිතුණා තව වචන උච්චාරණය තව පොඩ්ඩක් පැහැදිලි වුණා නම් හොඳයි කියලා. ඉතින් පුහුණුවීම් කටයුතු කරන්න තාත්තට දුර ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං හිතනවා ඔබතුමා හොඳයි ගායනයේ. අද මේ පළවෙනි වතාවනේ. ඒකේ තිබුණා හොඳ ආකර්ශනීය ගතියක්. මං හරි ප්‍රියයි ඒ ගායනයට. ඉතින් මට මරු කියලා කියන්න හිතෙනවා. එහෙනම් අපේ තාත්තේ අපි ප්‍රතිඵල බලාපොරොත්තුෙන් එමු. හැබැයි තාත්තා ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඉන්න අතරවාරේ ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ගයන්න මීළඟ ආරාධනය මේ දන්කොටුවේ සිට පැමිණෙන ගීතානි කොස්තා මහත්මිය. අයිබෝන් ගීතානියම් මේ කොහමද? කොහමද ඉතින්? හොඳයි. සන්තෝෂෙන් ඉන්නවා? සන්තෝෂෙන් ඉන්නවා. එඩිට් සර් කොහමද අපේ අම්මගේ අද ගායනය ගැන සතුටුයිද අපිටත්? ගායනය හරිම මధుරයි. ස්තුතියි සර්. හරිම ඉහළයි. ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පරිස්සමෙන් ඉදිරියට යමු. ස්තුතියි සර්. ඇත්තටම අම්මගේ කටහඬ හොඳට හදවතට දැනෙන කටහඬක්. ස්තුතියි. දැන් ඔබ හරිම ලස්සනට කාම ඒ කියන්නේ බොහොම සංසුම් මනසකින් පළවෙනි පාර මේකට මුහුණ දුන්නත් හරි සංසුම් මනසකින් මේ ගීතය හොඳට ග්‍රහණය කරගෙන ගායනය ලස්සනට ඔබ ඉදිරිපත් කරා. ඒ තාල් ඒ සියලු දේ රැක ගනිමින්. එතකොට මේ අර ඉඩට් සර් කිව්වා වගේ හරි ලස්සන කටහඬක් තියෙනවා. ඔබ හරි සංසුම් ඕක දිගටම පවත්වාගෙන යන්න. සුබ පතනවා. ගොඩක් ස්තුතියි සර්. ඒ සංසුන් භාවය නම් දිගටම පවත්වාගෙන යන්න බෑ. මේ මොකක් හරි උලුක්කක් කැක්කුමක් ආවොත් නේද? බෙල්ලේ අමාරුවක්, කොන්දේ අමාරුවක්, හන්දිපත් වේදනාවක්, ඔළුවේ අමාරුවක් ආවොත් යන්න බෑ. ඒකට තමයි තියෙන්නේ විනාඩි 4න් සහනය ආරම්භ කරනවා කියලා සායනිකව තහවුරු කරපු අයඩෙක්ස්. ඒ විතරක් නෙමෙයි අම්මේ අයඩෙක්ස් එඩ්ෆාස්ට් වලට පුළුවන් කමක් තියෙනවා ඔළුවේ කැක්කුම තියෙන කෙනෙක්ට විනාඩි 2න් සහනය ආරම්භ කරනවා කියලා සායනිකව තහවුරු කරපු නිසා ඔළුවේ කැක්කුමක් තියෙන වෙලාවට ඒකෙන් නිවෙන්න පුළුවන් ඔබට අයඩෙක්ස් එඩ්ෆාස්ට් පාවිච්චි කරා නම්. එනිසා වේදනා සමනය කරන විශේෂඥයා කියලා තමයි අපි අයඩෙක්ස් වලට කියන්නේ. මේ මතක් කිරීමත් එක්ක අපේ ආදරණීය අම්මා ගීත ගායනා කරලා දැන් ඉවරයි. තව ආදරණීය කිහිප දෙනෙක් ඉන්නවා මේ වේදිකාවට ගොඩ වෙන්න. අපි ඔවුන්ගේ ඉදිරිපත් කිරීම බලමු. මේ පිරාමෙන් අනතුරු රැඳලා ඉන්න මේ සම්පත් සංහිඳ දරන 60+ සීසන් 7. අයඩෙක්ස් හොඳේ බෙල්ලේ සංදිවල වේදනා සහ උළුක්කුවීම් වලටද සහනය දෙනවා. ආදරේරන් බිඟුන් නැසු බාඳුරා මල ඔබයිලාදේ ආදරේරන් බිඟුන් නැසු අපූරු මල ඔබ තමයි ළඟේ ආදරේරන් බිඟුන් නැසු බාඳුරා මල ඔබයිලාදේ ආදරේරන් බිඟුන් නැසු කපුරු මල ඔබ තමයි
ගලන ගඟුලක් ලෙසින් දුටු ඔබයි මිරිඟුව මුවන් නැසූ ගලන ගඟුලක් ලෙසින් දුටු ඔබයි මිරිඟුව මුවන් නැසූ රසය ඇති කර පනක් නැසූ ඔබයි පැණි විඳ විසක් ආදරේ රන් බිඟුන් නැසූ බාඳුරා මල ඔබයි ළඟේ ආදරේ රන් බිඟුන් නැසූ කපුරු මල ඔබ තමයි රුදුරු ලෙස කැළඹිලා හැවූ සුළඟ ඔබ වෙයි පහන් නිවූ රුදුරු ලෙස කැළඹිලා හැවූ සුළඟ ඔබ වෙයි පහන් නිවූ ලෙවන් කීවත් ලඳේ එසේ සුකුන් සඳ ඔබ තමයි මගේ ආදරේ රන් බිඟුන් නැසූ බාඳුරා මල ඔබයි ළඟේ ආදරේ රන් බිඟුන් නැසූ කපුරු මල ඔබ තමයි ආදරේ රන් බිඟුන් නැසූ බාඳුරා මල ඔබයි ළඟේ ආදරේ රන් බිඟුන් නැසූ කපුරු මල ඔබ තමයි ඉතින් ඔබතුමාගේ හඬ හොඳයි ගායනය හොඳයි අදට මේක සෑහෙනවා බොහොම සතුටුයි ගායනය හොඳයි හොඳයි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි දැවුනත් බැඳෙයි සමගින් පෙම් ගිනි පුපුරු ඔබමයි සුපුන් සඳමාගේ සඳකැන් වැපුරු විටකදි බාඳු රාමල විටකදි කපුරු ළඳ ඇයි බිඟුන් නැසුවේ විලසින් නපුරු ඇත්තරම අමල්ගේ තාත්තා කියන්නේ රත්තරන් මිනිස්සෙක් ජය වේවා බොහොම ස්තුතියි අපේ තාත්තා අපි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ටික වෙලා ක්‍රඳලා යමු ඊළඟට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ගීතවත් වන්න මෙන්න ආරාධනය කලවානේ සිට පැමිණෙන ආනන්ද සරත් මහත්මයාට අයිබෝන් තාත්තේ කොහොමද ඉතින් හොඳින් ඉන්නවා හොඳින් ඉන්නවා සුබනිවාත් මේ කොහොමද අපේ තාත්තගේ අද ගායනේ තාල් පිළිබඳව පොඩි නේද සර් මේ පොඩ්ඩක් පොඩි ගැටලුවක් තිබුණා ඒක තාත්තා හදාගන්න ඒ මැරෙන්න ඉතින් විශේෂ කියන්න දෙන්නේ හොඳයි ගායනේ හොඳයි තාත්තගේ සුබ පතනවා ඔබේ අර තාල් ප්‍රශ්නේ මෙතුමිය කිව්වනේ ඒක තියෙනවා ඒ මැද සමහර තැන්වල එකපාරට ඔබ ගැස්සිලා වගේ යනවා ඉතින් එතකොට ඒව හදාගෙන ඒ තියෙන අපි කියන අඩුපාඩු කියන්නේ බොහොම ආදරෙන් ඒව හදාගන්න මේ තමයි අපි මේ ඔබට කියන්නේ මේ නිවැරදි කරගන්න හදාගන්න ගියොත් වැරදි හදාගන්න ගියොත් ආයෙ වැරදි හදාගන්න නිවැරදි කරගන්න නිතරම ජයකඩ නිසා අපිට කියන දෙයක් ජය වේවා ඉතින් ඔබතුමාට තියෙනවා බර හඬක් හොඳ බර හඬක් තියෙනවා ඒ හඬෙන් ප්‍රයෝජන ගත්ත මදි වාගේ අද දැනෙනවා ඔබතුමාට ඉතින් සුබ ප්‍රාර්ථනා කරනවා ජය වේවා කියලා අපේ තාත්තේ අසාමාන්‍ය කියද්දි අපිට මතක් වෙන සන්නාම කිහිපයක් තියෙනවා. ඔය අතරේ උඩින්ම තියෙනවා ඒ කියන්නේ අක්ෂි සහ ශ්‍රවණාශ්‍රිතව ඉන්න අසාමාන්‍යම බ්‍රෑන්ඩ් එක තමයි විෂන් කෑ කියලා කියන්නේ. මොකද පළපුරුදු විශේෂඥයන් මේ වෙනුවෙන් වුන් සඳහා ඉන්නවා. පළපුරුදු කාර්ය මණ්ඩලයක් ඉන්නවා. වුන් භාවිත කරන්නේ නවීනතම අනර්ග තත්ත්වයේ අලුත්ම තාක්ෂණය. ඒ නිසා ඔබේ ඇස් පිළිබඳව ඔබේ කන් පිළිබඳව ඔබට යම්කිසි ප්‍රතිකාරයක් නැත්නම් සේවාවක් කරගන්න අවශ්‍ය නම් ළඟම විෂන් කෑ ආයතනයට යන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. අපි ඒත් සමගින් පොඩි විරාමයක් අරගෙන එන්න. ඇදලා ඉන්න. මේ සම්පත් සංහිඳ දරන 60+ සීසන් 7. අයිඩෙක්ස් කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුක්කුවීම් වලටද සහනය දෙනවා.
අද දවසේ සුපිරි 48 දෙනාගේ තවත් එක් කණ්ඩායමක තරඟයක් තමයි මේ මොහොතේදී ක්‍රියාත්මක වන්නේ. ඒ කණ්ඩායමේ අවසන් තරඟකරුට වේදිකාව බාර දෙන්නයි සූදානම. මෙන්න පිළිගන්න හොරණ සිට පැමිණෙන මංගල ප්‍රියන්ත මහත්මයා. චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් ආසනිනේ එහෙම ගියත් ඒ අය පොඩි සාදෝ කියා කියන කොට වැඳ වැටිලා කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ විල් ඉපනල්ලේ පැන නටලා ඕ මළුවේ මල් සුවඳක පැටලේ අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උනෝ හුමකට සිතැදි ගේ දොර සෙල්ලම් පිටිය මතක් වන්නේ ගංගෝ විටියා කැලේ මැදින් ඉන්න හිතයි නොබ ළඟට සැනේ භවයේ පෙරුම් පුරාමම ඔවුන් වඩා උපදින වාරේ දිනයක මතෝදා හතර වරිගයම ඉතිර කරන්නම් සංසාරේ ඉන් පසු එවිදින් අම්මේ නුඹ ළඟ ඉන්නම්
සුවඳේ ගෙතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරෙන් ඉතේර වෙලා අයිබෝන් චිත්‍රස කොහොමද අයිබෝන් මතා අයිබෝන් කොහොමද අලුතෙන් මුකුත් කැටේමත් චිත්‍රයක් එම කරේ නැද්ද ඔව් ගොඩක් දේවල් කළා අවුරුද්දක් විතර දැන් අපි නිහඬව හිටියනේ ලස්සන දේවල් ටිකක් කරලා තියෙනවා ඒ ඉතින් තාමත් ඉගෙනීමේ කටයුතු ටිකක් කරගෙන යනවනේ අනිවාර්යයෙන්ම ඒක කරගෙන යනවා මොකද විශ්වවිද්‍යාලේ ළමයි ඉන්නවා ඔව් එළාට උසස් පෙළ කරන ළමයි ඉන්නවා ඉතින් තාම වයසට ගියේ නැහැ ඒකනේ ඉතින් සෞන්දර්යයත් එක්ක ඉතින් කවුද වයසට යන්නේ නේද සුබානි මහත්මිය මේ චිත්‍ර සර් කෙනෙක් සංගීතයේ ඉතින් හොඳින්ම ගීතය ගායනා වුණා ඒ පුදුම සංවේදී ගීතයක් ඒ ගීතයට තාත්තා උපරිම සාධාරණයක් ඉෂ්ට කළා ඒ ගීතයේ තියෙන අර අලංකාර කොටස් තාත්තගෙම කරගෙන ගීතයේ ඒ ගායනා කරේ සියුම් ස්වර ස්පර්ශ කරමින් හරිම ලස්සනට ගීතය ගායනා කළා. ඉතින් සුබ පතනවා තාත්තා. බොහොම ස්තුතියි. දැන් ඇත්තටම බොහෝ සාර්ථක ගායනයක් ඉදිරිපත් කළා. හැබැයි තව ටිකක් මේකේ හදාගන්න තැන් ටිකක්. දැන් මේ මූලික අවස්ථාවනේ ඔබතුමා ඒ ශිල්ප ශාස්ත්‍රයේ ගැන්නුවත් දැනගත්තත් මේක දැන් වෙනම එකක්නේ නේද? ඒ නිසා මම හිතනවා තව ටිකක් ඔබතුමා මේ පිළිබඳව ටිකක් අධ්‍යයනය තවත් කරලා හොඳට මේ ගීත අහලා කොයි වගේ තැන්වලද කියලා බලලා ටිකක් දාගන්න. ජය වේවා. අපූර්ව ගායනයක් ඔබතුමාගේ බොහොම මේ ශික්ෂණයකින් යුතුව ගායනා කරපු හොඳ ශික්ෂිත කටහඬක් ඔබතුමාට තියෙන්නේ. ජය වේවා. නැවත හමු වෙමු. බොහොම ස්තුතියි. මංගල තාත්තේ අපි නැවත හමු වෙනවද නැද්ද කියලා තීරණය ගන්න වෙන්නේ මේ විරාමයෙන් අනතුරුව. ඒ නිසා අපි අවසන් විනිශ්චය ප්‍රතිඵලය අරගෙන එන්නම් ඔහොමම එන්න. මේ සම්පත් සංහිඳ දරන 60+ සීසන් 7. අයිඩෙක්ස් කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුක්කුවීම් වලටද සහනය දෙනවා. තවත් ආදරණීය දෙමව්පියන් 6 දෙනෙකුගේ තරඟ වටයක් තමයි අද දවසේ ක්‍රියාත්මක වුණේ. එකිනෙකට නොදෙවෙනි දක්ෂතා මේ 6 දෙනා සතුවම තිබුණා. හැබැයි එකිනෙකා පරයා ඊළඟ පටියට තේරී පත්වන්න සුදුසුකම් ලබන දක්ෂතා මොනවාද? ඒක අපිට තෝරලා බේරලා දීලා තියෙනවා අපේ ප්‍රතිභාපූර්ණ විනිශ්චය මණ්ඩලය. ඒ විනිශ්චය මණ්ඩලයේ අවසන් විනිශ්චය මත අද දවසේ මේ ආදරණීය දෙමව්පියන් 6 දෙනාගෙන් වැඩිම ලකුණු අරගෙන සුපිරි 40 දෙනාගේ වටයට තේරී පත්වන පළමු වාසනාවන්තයා කවුද? මෙන්න බලන්න. සීතා සෙනවිරත්න අපේ ආදරණීය අම්මයි වාසනාවන්ත වන්නේ. යනුව වේදනා සමනය කරන විශේෂඥ අයිඩෙක්ස් වෙතින් අපේ ආදරණීය අම්මට තිල්නයක් තියෙනවා. සුබවතුන් අම්මේ. දෙවියන් ස්තුතියි. මේ ආදරණීය දෙමව්පියන් 5 දෙනා අතුරින් කවුරුන්ද මීළඟට සුපිරි 40 දෙනාට තේරී පත්වන්න අද දවසේ සුපිරි දක්ෂතා දක්වපු ඒ දක්ෂයා? මෙන්න බලන්න. මංගල ප්‍රියන්ත අපේ ආදරණීය තාත්තයි වාසනාවන්ත වන්නේ. ජයවත් තාත්තේ සුබවතුන්. මේ ආදරණීය දෙමව්පියන් 4 දෙනා අතුරින් කවුරුන්ද මීළඟට සුපිරි 40ට තේරෙන්න මීළඟ වාසනාවන්තයා? මෙන්න බලන්න. ගීතානි කොස්තාපේ ආදරණීය අම්මයි වාසනාවන්ත වන්නේ. ජය අම්මේ. අන්තිමට වේදිකාවේ ඉතුරු වෙලා ඉන්නේ තාත්තලා 3 දෙනෙක්. මේ තාත්තලා 3 දෙනාගේම බලාපොරොත්තුව ඊළඟ පටියට තේරීපත් වීම. බලමු මේ බලාපොරොත්තුව මුලින්ම සඵල වෙන්නේ මොන තාත්තගේද කියලා. සුනිමල් ප්‍රනාන්දු අපේ ආදරණීය තාත්තයි වාසනාවන්ත වන්නේ. ජයව තාත්තේ. අපේ ආදරණීය තාත්තලා දෙන්නෙක් ඉතුරුයි. ආනන්ද තාත්තා සහ සාලිය තාත්තා. මේ දෙදෙනාගෙන් බලාපොරොත්තුව සුපිරි 40ට තේරෙන්න. හැබැයි අද දවසේ ප්‍රතිභාපූර්ණ අපේ විනිශ්චය මණ්ඩලයේ විනිශ්චය මත මේ දෙදෙනාගෙන් එක් අයෙකුට පමණයි ඊළඟ වටේට තේරී පත්වන්නේ වාසනාව හිමිවන්නේ. අපි බලමු ඒ කවුරුන්ද කියලා.
සාලිය ගුණරත්න අපේ ආදරණීය තාත්තයි වාසනාවන්ත වන්නේ. ජයව තාත්තේ සුබපැතුම්. යනුව ආනන්ද සරත් අපේ ආදරණීය තාත්තේ සුපිරි 48 දෙනාගේ වටෙන් නවතින්න වෙනවා. හැබැයි නැවතුමක් නෑ ඔබේ දක්ෂතාවයට, නැවතුමක් නෑ ඔබේ ජීවිතයේ සෞන්දර්යාත්මක ගමනට. අපේ ආශිර්වාදයේ තියෙනවා, දෙරණේ ආශිර්වාදයේ තියෙනවා, සම්පත් සංගීත වෙතින් ඒට ආශිර්වාදයේ තියෙනවා. යනුව සම්පත් සංගීතය වෙතින් වටිනා තිරණයක් අපේ ආදරණීය තාත්තට හිමි වෙනවා. ජයග්‍රාහී අනාගතයක්, දීර්ඝායුෂ වේවා අපේ තාත්තේ. දෙවෙනි ස්තුතියි. අද අමුතුමරයකි යනුව කැමැත්තෙන් වුණත් ආනන්ද සරත් අපේ ආදරණීය තාත්තට සුපිරි 48 දෙනාගේ වටෙන් නික්ම යන්න සිද්ධ වෙනවා. මේක තමයි ස්වභාවය. මේ ස්වභාවයට අනුගත වෙන ගමන් අපිට මේ ගමනේ ඉස්සරහට යන්න වෙනවා. අපි ඊළඟ දවසේ ඔබ මුණ ගැහෙන්නේ සුපිරි 48 දෙනාගේ තවත් එක් කණ්ඩායමක් තුලින්. සමුගන්න කලින් අපිට ස්තුති කරන්න කිහිප දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම අපේ ප්‍රතිභාපූර්ණ විනිශ්චය මණ්ඩලයට අපේ ගෞරවනීය ස්තුතිය අපි පිරිනමනවා. ඒ වගේම වාදන දායකත්වයේ වෙනුවෙන් රොකී ප්‍රමුඛ අස්සනි වාද්‍ය වෘන්දයටත් ඒ ගෞරවනීය ආදරණීය ස්තුතිය පිරිනමනවා. එහෙනම් හිතවතුනි අපි ඊළඟ දවසේදී මුණ ගැහෙමු. මතක තියාගන්න මේ තමයි ශ්‍රී ලාංකේය දෙටු පරපුර වෙනුවෙන් නිර්මාණය වූ ප්‍රථම සහ එකම රියැලිටි උත්තමාචාරය සම්පත් සංහිඳ දෙරණ 60+ සීසන් 7. ලස්සන කතා ලස්සන දෙරණෙන් දෙරණ ලස්සන කරන ලස්සන දෙරණ.